සුබ දවසක් සියලුම දෙනාට. සීගොමෙඩික්ස් YouTube channel එක වෙත හැමෝම සාදරයෙන් පිළිගන්නවා. සීගොමෙඩික්ස් YouTube channel එක ආරම්භ වුණේ යම්කිසි හේතුවක් ඇතුව. එතකොට ෆිසියෝതെරපි සම්බන්ධ මහජනතාව දැනුවත් කිරීම සහ ඒ ශ්‍රේෂ්ඨයට ඉන්න පොඩි ළමයිව දැනුවත් කරන්න. ඉතින් ඉගෙන ගන්න ආස ළමයි මේවා ගැන දැනුවත් ගන්න කැමති ළමයි දැනුවත් කිරීම තමයි මේ වීඩියෝ මාලාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ. හරි. අපි යන් එන වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ක්‍රීඩා බෞද්ධ චිකිත්සාව ගැන. ඇත්තටම ෆිසියෝതെරපි වල එන ඉතාම ෆේමස් ශ්‍රේෂ්ඨයක් තමයි මේ ක්‍රීඩා බෞද්ධ චිකිත්සාව නැත්නම් ස්පෝර්ට්ස් ෆිසියෝതെරපි කියලා කියන්නේ. එතකොට මේ ස්පෝර්ට්ස් ෆිසියෝതെරපි ගැන අපි මේ වීඩියෝ සීරීස් එකේ කතා කරනවා. මොකක්ද ස්පෝර්ට් ෆිසියෝതെරපි කියලා කියන්නේ? ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ කාර්යභාරය මොකක්ද සරලව සහ ක්‍රීඩකයන් කොහොමද මේ හරි ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා මේ අවයර්නස් එක බිල්ඩ් කරගන්නේ කියන එක සම්බන්ධව. ඉතින් අපි ඉස්සරහට යන් වීඩියෝ එකේ ඒව ගැන කතා කරමු මූලිකව. හරි. අපි කතා කරමු ස්පෝර්ට් ෆිසියෝതെරපි සම්බන්ධව. ස්පෝර්ට් ෆිසියෝതെරපි කියලා කියන්නේ ඕනම ක්‍රීඩාවක ශේෂ්ඨ තුනක අපි කියනවා ප්‍රීහැබ්, ඇකියුට් ඉන්ජරීස්, රීහැබ්. ඔය තුන මූලික කරගෙන මේ ස්පෝර්ට් ෆිසියෝതെරපි කියන ඒ ශාස්ත්‍රය ගොඩනගෙනවා. එතකොට අපි බලමු ඉස්සල්ලාම ප්‍රීහැබ් කියලා කියන්නේ මොකක්ද කියලා. ප්‍රීහැබ් කියලා කියන්නේ ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් කුමන හෝ ක්‍රීඩකයෙක්ගේ ඉන්ජරි එකක් වෙන්න කලින්. හරි? ඒ කියන්නේ අපි දන්නවා ක්‍රීඩකයෙක් ස්පෝර්ට් එකට ගියාම එයාට අනතුරක් නැත්නම් ආබාධයක් ඉන්ජරි එකක් වෙන්න තියෙන සම්භාවිතාවය ඊටාම වැඩි. ඉතින් ස්පෝර්ට් ෆිසියෝ කෙනෙක් විදියට ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදියට කරන්නේ ප්‍රීහැබ් අවස්ථාවේදී ඒ ක්‍රීඩකයාව හරියට එයාගේ ඇසස්මන්ට් කරලා එයාගේ වෙන්න පුළුවන් ආබාධ ක්‍රීඩාවේදී වෙන්න පුළුවන් ආබාධ වැළැක්වීම කියන දේ තමයි ප්‍රීහැබ් එකේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ සඳහා මාංශපේශී ශක්තිමත් කිරීම, ඊට පස්සේ වේදනාව තියෙනවා නම් ඒවා අඩු කිරීම, ඊට පස්සේ ටේපින් වගේ ටෙක්නික්ස්, ඒ කියන්නේ ජොයින්ට් ස්ටැබිලයිසේෂන් කරන ටෙක්නික්ස් යොදා ගනිමින් අපිට මේ ප්‍රීහැබ් එක කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ක්‍රිකට්, රගර්, ෆුට්බෝල් වගේ ක්‍රීඩාවල විශේෂයෙන්ම ඉන්ජරීස් වෙන සම්භාවිතාවය ඉතාම වැඩි. ඒකට හේතුව ඒවා දිගු කාලීනව, ඒ කියන්නේ සාමාන්‍ය විනාඩි 15ක් 20ක් තියෙන ක්‍රීඩා නෙවෙයි. ඒවා ගොඩාක් ලොකු කාලයක් ගත වෙන ක්‍රීඩා. ඉතින් ඒ වගේ ඉන්ජරීස් වෙන සම්භාවිතාවය ඉතාම වැඩි. ඉතින් ඉස්සරහට වීඩියෝස් වල කතා කරනවා මොනවද මේ වෙන ඉන්ජරීස් ඒවා ප්‍රිවෙන්ට් කරගන්න ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට්ලා මොනවද කරන්නේ සම්බන්ධව මේක සීරීස් එකක් විතර මේ ප්ලේලිස්ට් එකක් සම්පූර්ණයෙන්ම ස්පෝර්ට් ෆිසියෝതെරපි සම්බන්ධව ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ ක්‍රමයේ විදිහට කතා කරන්නේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ක්‍රීඩකයෙක්ට මොකක් හරි අනතුරක් වුණොත් එයාට කරන ඇකියුට් ඉන්ජරි මැනේජ්මන්ට් එක සම්බන්ධව. ඒකතර ඇකියුට් ඉන්ජරි මැනේජ්මන්ට් එක ගැනත් ඉස්සරහදී වීඩියෝවක් මම කරනවා. ඇත්තට මේ වීඩියෝ එකත් හදලා ඉවරයි. අපි කතා කරමු දැන් ඇකියුට් ඉන්ජරි එක කියන්නේ ඇකියුට් ඉන්ජරි එකදී මොකද කරන ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට්ගේ රෝල් එක මොකද්ද? එයා කරන කාර්යභාරය මොකක්ද කියලා. සරලව ඇකියුට් ඉන්ජරි එකක් කියලා කියන්නේ සාමාන්‍ය ඔන් ෆීල්ඩ් එකේදී. ඒ කියන්නේ ක්‍රීඩකයා එයාගේ සෙල්ලම් කරන අවස්ථාවේදී ක්‍රිකට් ගහනවා නම් පිට්ටනියේදී නේ. ඒ කියන්නේ රගර් ගහනවා නම් ඒ සෙල්ලම් කරන වෙලාවේදී ඇති වෙන ඉන්ජරීස් වලට ෆිසියෝതെරපිස්ට් එවෙලෙම ප්‍රතිචාර දක්වන්න ඕනේ ඔන් ෆීල්ඩ් එකේදී. එතකොට මේ දේ තමයි ඇකියුට් ඉන්ජරි මැනේජ්මන්ට් කියලා කියන්නේ. එතකොට බෞද්ධ චිකිත්සකවරයෙක්ගේ ක්‍රීඩා බෞද්ධ චිකිත්සකවරයෙක්ගේ කාර්යභාරය වෙන්නේ ඇකියුට් ඉන්ජරි එකක් වුණ ක්‍රීඩකයෙක් ඒ ඉන්ජරි එකේ තත්ත්වය බලලා, ඒ ඉන්ජරි එකේ ප්‍රමාණය, ඒ ඉන්ජරි එකේ ගැඹුර බලලා ඒ සඳහා නිවැරදි ප්‍රතිකාරය සිදු කිරීම. ඉතින් සමහර වෙලාවට මේ ක්‍රීඩා බෞද්ධ චිකිත්සකවරු ඒ ක්‍රීඩකයාව බලලා ඒ ක්‍රීඩකයාට තවදුරටත් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යාමට පුළුවන්ද කියන දේ තක්සේරුව ගන්නවා. තක්සේරුව අරගෙන ඒ ක්‍රීඩකයාත් එක්ක කතා බහ කරලා එයා ඔන් ෆීල්ඩ් එකට නැවතත් යනවාද නැත්නම් ඔන් ෆීල්ඩ් එකෙන් එළියට නැත්නම් ක්‍රීඩා පිටින් ඉවතර ගන්නවාද කියන එක කතා බහ කරලා සාකච්ඡා කරලා තීරණය කරනවා ක්‍රීඩකයාත් සමග. ඉතින් ඇකියුට් මැනේජ්මන්ට් එකේදී ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ කාර්යභාරය වෙන්නේ ඔන්න ඔය දේ සරලව.
ඊළඟට අපි කතා කරමු ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් රීහැබිලිටේෂන් කියන පාර්ට් එකේ කොහොමද ක්‍රීඩකයෙක් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක සම්බන්ධව. ඇත්තටම අර මං කියපු ඉන්ජරි එකක් වුණාට පස්සේ ක්‍රීඩකයෙක්ට ඒ ක්‍රීඩකයාට ඊටාම දරුණු අනතුරක් වුණොත් උදාහරණයක් විදිහට අපේ දනිස්සේ තියෙනවා එක කණ්ඩරාවක් අපි එකට කියනවා නැත්නම් ලිගමන්ට් එකක් අපි එකට කියනවා ACL කියලා. සාමාන්‍යයෙන් ෆුට්බෝල් ප්ලේයර්ස්ලගේ රගර් ප්ලේයර්ස්ලගේ වෙන්න පුළුවන් ප්‍රධානම ආබාධයක් තමයි ACL ඉන්ජරි කියන එක. ගොඩක්ම ඇත්ලීට්ස්ලගේ ගොඩක් වෙන්න පුළුවන් ආබාධයක් තමයි ACL ඉන්ජරි කියන එක. ඒතර ACL ඉන්ජරි එකක් වගේ වුණාම එයාව අනිවාර්යෙන් ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන ඒම සිදු කළ යුතුයි ක්‍රීඩා භෞතික චිකිත්සකවරයා විසින්. සහ ඊට පස්සේ එයාට අදාළ කලින් අර අපි කියපු ඇකියුට් මැනේජ්මන්ට් එක කරලා ඊට පස්සේ අපිට ව්‍යායාම පටිපාටියකට ගිහිල්ලා මේ රීහැබිලිටේෂන් කියන ප්‍රොසෙස් එක කරන්න ඕනේ. ඒ කියන්නේ ACL ඉන්ජරි එකක් වුණාම එතන ඉදිමෙනවා, එතන ඇවිද ගන්න බෑ. ඒ කියන්නේ දනිස්සට weight bear කරන්න අමාරුයි, බර දරා ගන්න අමාරුයි. ඉතින් ඒ වගේ දේවල් ක්‍රීඩකයාට වෙන නිසා ඒ එකින් එක මේ දේවල් නැවත මේ දේවල් අඩු කරලා ඒ ඉදිමුම තියෙනවා නම් ඉදිමුම අඩු කරලා, වේදනාව තියෙනවා නම් වේදනාව අඩු කරලා, ඒ මාංශපේශී ශක්තිමත් කරන්න ඕන ව්‍යායාම තියෙනවා නම් ඒවා කරලා, ඒ සියලු දේවල් කරලා නැවතත් ක්‍රීඩකයාට එම ක්‍රීඩාවට සුදුසු පරිදි එම ක්‍රීඩකයාගේ ඒ දණහිසේ ආබාධයක් තියෙනවා නම් නැත්නම් කුමන හෝ ප්‍රදේශයක ආබාධයක් තියෙනවා නම් ඒ ස්ථානය සුව කිරීම තමයි ප්‍රධාන වශයෙන් ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ රෝල් එක වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා වගේ රීහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ සම්පූර්ණ අපි යාලට සයිකොලොජි සපෝට් එක නැත්නම් අපි කියන කන්සල්ටේෂන් එක අපි ඒ ක්‍රීඩකයාව හරියට මැනේජ් කරනවා ව්‍යායාම ක්‍රම කීපයක් ඔස්සේ. එතකොට මූලික වශයෙන් රීහැබිලිටේෂන් පාර්ට් එකේදී වෙන්නේ ඒක. ඉතින් අවසානයේදී ක්‍රීඩකයාට පුළුවන් වෙන්න ඕනේ නැවතත් ක්‍රීඩාවට යොමු වෙන්න සාමාන්‍ය පරිදි එයා කලින් ක්‍රීඩාව සිදු කළේ කොහොමද ඒ විදිහටම එයාට පර්ෆෝමන්ස් දක්වන්න පුළුවන් විදිහට එයාට ක්‍රීඩාවට යන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ප්‍රධාන වශයෙන් මෙතනදී වෙන්නේ ක්‍රීඩා භෞතික චිකිත්සකවරයා විසින් අදාළ මැනේජ්මන්ට් එක කරලා එයාගේ පර්ෆෝමන්ස් එන්හාන්ස් කරනවා. එයාගේ ඵලදායීතාවය, එයාගේ සඵලතාවය ක්‍රීඩකයා කලින් කරපු විදි යටම මෙයාට නැවතත් ක්‍රීඩා කරන්න පුළුවන් වීම සිද්ධ වෙනවා. හරි. අපි දැන් කතා කරමු ක්‍රීඩකයන් විදිහට කොහොමද ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට්ලා නැත්නම් ක්‍රීඩා භෞතික චිකිත්සකවරු ගැන හරි අවයනස් එකක් බිල්ඩ් කරගන්න කියලා. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවට. ඇත්තටම සමහර ෆිසියෝതെරපිස්ට්ලා ඉන්නවා, සමහර ස්පෝර්ට්ස් ෆිසියෝതെරපිස්ට්ලා ඉන්නවා. ඔවුන් නිවැරදි විදිහට ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් සමහර ක්‍රීඩකයන්ගේ මුළු ජීවිත කාලයම, මුළු ක්‍රීඩා එයාගේ ශේෂ්ත්‍රයම, ඒ කියන්නේ මුළු එයාගේ කැරියර් එකම එයාගේ අවසන් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට එක පාසලක් තියෙනවා මහනුවර ඉතා ප්‍රසිද්ධ පාසලක්. ඒකේ under 15 ඇත්ලීට් කරන මීටර් 100 දුවන මල්ලි කෙනෙක්ට වැරදි විදිහට ට්‍රීට් කරලා ඒ ෆිසියෝതെරපිස්ට් යයි කියා ගන්නා පුද්ගලයා අවසානයේදී යාගේ ඇකිලි ඇත්තටම යාගේ ඉන්ජරි එක තිබ්බ ඇකිලිස් ටෙන්ඩන් එකේ. ඒ කියන්නේ මේ විලුඹට උඩින් තියෙන කණ්ඩරාවේ එතනදී ප්‍රොපර් ට්‍රීට්මන්ට් එකක් කරපු නැති නිසා එයාගේ සම්පූර්ණයෙන්ම ඇත්තටම මේ කරපු ට්‍රීට්මන්ට් එක වැරදීම නිසා එයාගේ සම්පූර්ණයෙන්ම යාගේ කැරියර් එක එතනින්ම ඉවරයි. එතකොට එයාට තමයි රෙකෝඩ් එක තිබ්බේ ඒ ඉස්කෝලේ මීටර් 100. එතකොට ඒක තමයි ක්‍රීඩකයෙක් විදිහට ඔබත් දැනගත යුතු ප්‍රධානම දේ තමයි නිවැරදි ක්‍රීඩා භෞතික චිකිත්සකවරයෙක් ළඟට යන එක සහ ඔවුන්ගෙන් නිසි ප්‍රතිකාර ලබා ගන්න කියන එක. එතකොට ඔබට ඇසීමේ අයිතියක් තියෙනවා. ඔබ නිවැරදි භෞතික චිකිත්සකවරයෙක්ද? ඔබ උපාධිය සම්පූර්ණ කරේ කොහෙන්ද? මොකද උපාධියවත් හරියට සම්පූර්ණ කරපු නැති අය මේ ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට්ලා විදිහට පෙනී ඉන්න රටක් විදිහට ශ්‍රී ලංකාව දැන් පත් වෙලා තියෙනවා. ඉතින් හරියට අවයනස් එක බිල්ඩ් කරගන්න හැමදේම හේතුවක් ඇතුව ඇයි මට මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ ක්‍රීඩකයන් විදිහට ඔබ අනිවාර්යෙන් දැනගත යුතු කරුණක්. ඇයි මම මේ ව්‍යායාමය කරන්නේ? මොකක්ද හේතුව? ඒ සියලු දේ ඔබට භෞතික චිකිත්සකවරයෙකුගෙන් අසා දැනගන්නට හැකියාව තිබිය යුතුයි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ස්පෝර්ට් ෆිසියෝതെරපි නැත්නම් ක්‍රීඩා භෞතික චිකිත්සාව කියන්නේ මොකක්ද සහ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ රෝල් එක කෙටියෙන්, කාර්යභාරය කෙටියෙන් සහ
ක්‍රීඩකයෙක් විදිහට ඔබ කොහොමද බෞද්ධ චිකිත්සකවරයෙක් ක්‍රීඩා බෞද්ධ චිකිත්සකවරයෙක් නිවැරදිව තෝරගෙන ඒ අදාළ ට්‍රීට්මන්ට් නැත්නම් අදාළ මැනේජ්මන්ට් එක ආබාධයක් සඳහා කරගන්නේ කියන එක සම්බන්ධව. සීගෝ මෙඩික්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මොකද ක්‍රීඩා බෞද්ධ චිකිත්සාව ගැන playlist එකක් ඉස්සරහට මම කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝකාලීනව මම හිතන්නේ වීඩියෝස් 15ක් 16ක් විතර ඒ වීඩියෝ මාලාවේ අඩංගු වෙනවා. ඒ වගේම ක්‍රීඩා බෞද්ධ චිකිත්සාව ගැන හැමදේම මේ වීඩියෝ සීරීස් එකේ අඩංගු වෙනවා. ඉස්සරහටත් අපිත් එක්ක රැඳී ඉන්න. ඉතින් සීගෝ ස්පෝර්ට්ස් අපේ Facebook page එක follow කරලා තියාගන්න කියලාත් ආරාධනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.